Hello guys, welcome to my YouTube channel. මං හිතනවා ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. මේ තමයි මගේ channel එකේ දාන පළවෙනි වීඩියෝ එක. ඉතින් මම මුලින්ම හිතුවා මම මොකද්ද මගේ channel එකේ දාන පළවෙනි වීඩියෝ එක කියලා. ඊට පස්සේ මම decide කරා මම මුලින්ම කාට හරි දෙයක් ගන්න පුළුවන්, කාට හරි වැදගත් වෙන වීඩියෝ එකක් මුලින්ම මගේ channel එකේ දැම්මොත් හොඳයි කියලා. ඉතින් මම හිතුවා මුලින්ම ඔයාලත් එක්ක ස්ටඩි ටිප්ස් ගැන කතා කරන්න. මම යූස් කරපු, මම දැනටත් යූස් කරන, මට ඉෆෙක්ටිව් වෙච්ච ස්ටඩි ටිප්ස් ගැන කතා කරන්න මම ඔයාලත් එක්ක බලාපොරොත්තු වෙනවා. මම මුලින්ම කියන්න ඕනේ මේකේ වටේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ්ස් ගණන් ගන්න එපා ඇත්තටම. මොකද මට ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ වෙලාවේ. කියන්නේ මං ඉන්නේ අපේ ගෙදර එළිය බැල්කනි එකේ. එතකොට පොඩක් පාරේ වාහන වල සද්ද එහෙම වලට ඇහෙන්න පුළුවන්. ඒ නිසා ඒක වලට ඩිස්ටර්බ් නම් මට ඇත්තටම සමා වෙන්න. මං ඉදිරියේදී ඒක නේ හදාගෙන ඔයාලට ලස්සන වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඉතින් මෙන්න මේක මුලින්ම කියන්න ඕනේ. දැන් මම මේ කතා කරන ස්ටඩි ටිප්ස් මට ඉෆෙක්ටිව් වුණාට තව කෙනෙක්ට ඒක ඉෆෙක්ටිව් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඇයි? මොකද තමන්ට කියලා පාඩම් කරන්න ආවේනික විදිහක් තියෙනවා. තමන්ට ඒක ඕකේ. තමන්ට ඒකෙන් වැඩක් වෙනවා. අන්න ඒ වගේ අය ඇත්තට විදිහ මේ වීඩියෝ එකෙන් දෙයක් ගන්න යාලට නැහැනේ. මොකද එයාලා හරි ට්‍රැක් එකට වැටලානේ ඉන්නේ නේද? හැබැයි තවත් මෙන්න මෙහෙම කට්ටියකුත් ඉන්නවා. මමත් මොකද අන්න ඒ කොට්ටාසේ හිටපු කෙනෙක්. මොන කොට්ටාසෙද? මෙහෙමයි. පාඩම් කරනවා. පොත කියවනවා. ගිරව වගේ පොත කියවනවා. හරි මම නෝට් එක කියවුවා. මම මේ පාඩම කිව්වා. මම මේ පාඩම කිව්වා. හරි. හැබැයි මට පේපර් එකක් දුන්නාම උත්තර ලියා ගන්න බෑ. ප්‍රශ්නයක් දුන්නාම ප්‍රශ්නෙකට උත්තරේ ලියා ගන්න බෑ. ඇයි? ප්‍රැක්ටිස් එක නැහැ. ප්‍රශ්න කරලා පුරුද්ද නැහැ. නේ? ඒකත් එක හේතුවක්. තව හේතුවක් තියෙනවා. අපි පාඩම් කරනවා. හැබැයි අපිට හරියට උත්තරයක් ලියා ගන්න බෑ. හරියට කරුණු ටික ගොනු කරගන්න බෑ. පාඩම කියවුවා කියලා මතකයි. මම මේ මාතෘකාව කියවුවා කියලාත් මතකයි. හැබැයි මේ මාතෘකාව යටතේ තිබ්බ අන්තර්ගතය මට මතක නැහැ. ඇයි? අපි අපේ වැරද්දක් නෙමෙයි. අපි පාඩම් කරන විදිහ වැරද්දක්. එතකොට අපි මුලින්ම අන්නේ වැරද්ද තේරුම් අරගෙන හදාගන්න එක තමයි අපිට අපි වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම ආයෝජනය කියලා මම හිතනවා. එතකොට මම මුලින්ම කියන්නම් මම ඇවිල්ලා ඇග්‍රි සයන්ස් කරේ. ඒ කියන්නේ මම බයෝයි ෆිසික්ස් වෙනුවට ඇග්‍රි සහ කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් තුන තමයි මම කරේ. මම කැම්පස් ගියේ ෆස්ට් ෂයි එකේ නෙමෙයි. මම කැම්පස් ගියේ සෙකන්ඩ් ෂයි එකේ. එතකොට මම ෆස්ට් ෂයි එකේ මගෙන් මෙන්න මේ වැරද්ද වුණා කියලා තේරුම් අරගෙන මම සෙකන්ඩ් ෂයි එකේ ඒ වැරදි හදාගත්ත නිසයි මට සෙකන්ඩ් ෂයි එකේ කැම්පස් යන්න පුළුවන් උනේ කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම හිතුවා ඒ දේවල් මගේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදාගත්තොත් හොඳයි. ඒක කාට හරිම වැදගත් වෙයි කියලා. හරි. මම මුලින්ම කියන්නම් මම ෆස්ට් ෂයි එකේ ක්ලාස් ගියේ ෆිසිකල්. මම සෙකන්ඩ් ෂයි එකේ ක්ලාස් ගියේ ඔන්ලයින්. මොකද අපිට ෆස්ට් ෂයි එකේ මාස කිහිපයක් යනකොට කොරෝනා ආවා. ඒ කොරෝනා ආවත් එක්ක අපි ඔන්ලයින් ක්ලාසස් වලට මූව් වුණා. හැබැයි සෙකන්ඩ් ෂයි පටන් ගන්නකොට ආපහු ෆිසිකල් ක්ලාස් පටන් අරගෙන තමයි තිබ්බේ. හරිද? හැබැයි ඒ වුණාට මම ගියේ නැහැ. මම සෙකන්ඩ් ෂයි එකේ කෙමිස්ට්‍රි මම රිවිෂන් ගියා. මොකද මට කෙමිස්ට්‍රි අමාරුයි. ඒ කියන්නේ මම කෙමිස්ට්‍රි මට එමෙ ලොකුවට අර එමෙ දැනුමක් තිබ්බේ නැහැ ඒ පාඩම් ගැන. හරි. හැබැයි මම බයෝ වල මම ක්ලාස් තියෙනවා මම හැමදාම ගියා. ෆිසිකල් ක්ලාස් තියෙනවා මම හැමදාම ගියා. ඔන්ලයින් උත් මම හැමදාම ඒවට පාටිසිපේට් කරා. හරි. ඊට පස්සේ මම හැබැයි මම නෝට් ටික ඔක්කොම හදාගෙන නෝට් ටික කම්ප්ලීට් කරන් තමයි තිබ්බේ බයෝ වල. ඇග්‍රි වලත් එහෙමයි. ඇග්‍රි වලත් මම ෆස්ට් ෂයි එකේදීම ඔක්කොම නෝට් ටික කම්ප්ලීට් කරගෙන තිබ්බේ. එහෙනම් මට මොකද්ද උනේ? මම ගිරවා කියවනවා වගේ පොත කියවගෙන පාඩම කියවගෙන ගියාට මම ඒක එහෙම ලොකු අවබෝධයකින් එහෙම කරපු දෙයක් එහෙම කරලා නැහැ කියලා තමයි මට අන්තිමේදී මම තේරුම් ගත්තේ. එතකොට මම මෙතනදී පොදුවේ කතා කරන්නම්. මම දැන් බයෝ කරපු කෙනෙක්නේ.
මම හැම සබ්ජෙක්ට් එකක්ම කරන කට්ටිය මේ වීඩියෝ එක බලයිනේ. ඉතින් ඒ හැමෝටම ගැලපෙන විදිහට මම මුලින්ම පොදුවේ කතා කරන්නම් මම මොනවද කරේ කියලා. මෙන්න මෙහෙමයි. අපි මුලින්ම අපිට පාඩම් කරන්න සුදුසු බෑග්ග්‍රවුන්ඩ් එකක් හදාගන්න ඕනේ. වටපිටාවක් හදාගන්න ඕනේ. ඒ කියන්නේ අර හොඳ පහසුකම් තියෙන කාමරවත් ලස්සනට ඩෙකොරේට් කරපු ලස්සනට බඩු තියපු මේසවත් මම ඒක නෙමෙයි අදහස් කරන්නේ. මම අදහස් කරන්නේ ඔයාලට තියෙන සීමිත සම්පත් ටිකෙන් ඔයාලට උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට ඒ ටික ඇරේන්ජ් කරගෙන ඔයාලා ඔයාලගේ වැඩේ කරගන්න එක ගැන. ඒකෙදි මං කියන්නේ ඔයාලා මුලින්ම හොඳට එළියේ තියෙන තැනක් තෝරගන්න. ශබ්ද බද්ද අඩු අන්න ඒ වගේ නිස්කලංක තැනක්. කාම් පරිසරයක් ඔයාලා තෝරගන්න. හරි. ඒ වගේම තමයි විශේෂම දෙයක් තමයි ඔයා මොබයිල් ෆෝන් අයින් කරන්න. කියන්නේ ඔයාව ඩිස්ට්‍රැක්ට් වෙන දේවල් වලින් ඔයා එයාලව ඈඩ් කරන්න. එයාලා ඔයාගෙන් ඈඩ් වෙන්නේ නැහැනේ. හැබැයි ඔයාට පුළුවන් එයාලව ඈඩ් කරන්න. ඒ කියන්නේ ඔයා මොබයිල් ෆෝන් එක අයින් කරන්න. මමත් කරපු වැරද්දක් තමයි මම ෆස්ට් ෂයි එකේදී පාඩම් කරනවා. ඊට පස්සේ විනාඩි 20ක් 25 පාඩම් කළා. මම ෆෝන් එක ගන්නවා. WhatsApp එකට යනවා, Telegram එකට යනවා. මම ඒ කාලේ FB Insta හිටියේ නැහැ. මම සෙකන්ඩ් ෂයි ඉවර වෙනකම්ම මම FB Insta හිටියේ නැහැ. මම සෙකන්ඩ් ෂයි ඉවර වෙලා තමයි මම FB සහ Insta හැදුවේ. හරි. එහෙනම් සෝෂල් මීඩියා තියෙනවා නම් ඇත්තටම අයින් කරන්න. FB Insta මේ වෙලාවේ අපිට ඇත්තටම වැදගත් platform නෙවෙයි. TikTok උත් එහෙමයි. හරි. අපිට ඇත්තට මේ වෙලාවේ නම් YouTube කියන එක ඕනේ. මොකද මමත් YouTube එකෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඒ ලෙවල් කාලේ බයෝ එහෙම මම ෂෝට් නෝට්ස් වීඩියෝස් එහෙම තියෙනවානේ. හරි. අන්න ඒ දේවල් මම බැලුවා. ඒතර මම ඒ දේවල් ඉස්සරහදී මම කියන්නම්. එතකොට අපිට Telegram channel ඕනේ. අපි online classes වලට යනවා නම් physical class ගියත් ඇත්තටම අපිට Telegram channel තියෙනවානේ. ඒව ඕන. WhatsApp එකත් අපිට ඕන. හැබැයි එහෙමයි කියලා අපිට පාඩම් කරන වෙලාවට ඒ දේවල් ඕන වෙන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා ඩිස්ට්‍රැක්ට් වෙන මොබයිල් ෆෝන් එක කියන එක ඔයාලා අයින් කරන්න. අයින් කර යුතුමයි. හරි. ඒ වගේම තමයි ඔයාලා ගෙදර අයටත් කියන්න මම දැන් පාඩම් කරනවා. මට හදිස්සියම දෙයක් හදිස්සියම දෙයකට ඇරෙන්න මට කතා කරන්න එපා කියලා යාළුවා දැනුවත් කරන්න. හරි. ඔන්න අපි දැන් මේ පරිසරය හදාගත්තා. ඒ වගේම තමයි ඔයාලා මුලින්ම පාඩම් කරන්න එනකොට මේසිට එනකොට ඔයාලට ඕන කරන බඩු ඔක්කොම අරගෙන එන්න. හරිද? වතුර බෝතලේ පවා අරගෙන එන්න. අර නැකිට යන්න බලන්න එපා. හරි. ඒකෙන් වෙන්නේ ඔයාලව ඩිස්ට්‍රැක්ට් වෙන එක. හරි. ඒ නිසා හැබැයි දැන් මම ගත්තොත් මගේ පොට් ටික මම තියලා තිබේ රාක් එක. ඒතර මගේ මේසේ මම ඒ වෙලාවට පාඩම් කරන පොට් ටික විතරයි මම අරගෙන ඉන්නේ. අර ගොඩාක් ලොකුවට මම පොත් ගොඩ ගහගෙන එහෙම ඉන්නේ නැහැ. කියන්නේ එහෙම තිබ්බා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අර ඒක අර ඔළුවට දකිද්දිත් නිකන් අර අපිට නිකන් අර අනේ මෙච්චරක් තියෙන තව අච්චර තව අරකක් තියෙනවා. මට එතන මේකක් පේනවා. මට මේකක් පේනවා. හරි. එහෙම තියෙනවානේ. හරි. අනේ ඒක මට ඇත්තටම කරදරයක්. ඒ නිසා මම ඒ වෙලාවට ඕන කරන පොට් ටික විතරයි මම අරගෙන එන්නේ ඒ දවසේ වැඩ කරන්න. හරි. එතකොට මුලින්ම ඔයාලා නිදා ගන්න කලින් දවසේ රැට හරි එහෙම නැත්නම් උදේ වැඩ පටන් ගන්න කලින් හරි අනිවාර්යයෙන්ම චූටි to do list එකක් හදාගන්න. ඒ කියන්නේ මේ වගේ චූටි පොතක් හරි එහෙම නැත්නම් sticky notes හරි එහෙම දේවල් අරගෙන ඔයාලා ලියා ගන්න. මම අද මෙන්න මේ ටික කරනවා. මම අද බයෝ essay ප්‍රශ්න දෙකක් ලියනවා. මං MCQ කෙමිස්ට්‍රි වල 2020 පේපරේ පළවෙනි MCQ 20 මං කරලා ඒවා විවරණය කරනවා. හරි. මම බයෝ මෙන්න මේ ටික කරනවා. අන්න ඒ විදිහට ඔයාලා හදාගන්න. හරි. ඒ වගේම කියන්න ඕන ලොකු බල්ක් එකක් එකට දාගන්න එපා. නිකන් අර 10ක් විතර දාගන්න එපා. ඒක ඇත්තටම කරදරන එක කරන්න බැරි දෙයක් නේ. හරි. ඔයාලා සාමාන්‍ය අපි ඇත්තටම දවසට උපරිම පැය 12ක්වත් අනිවාර්යෙන් පැය 12ක් 13ක්වත් පාඩම් කරන්න ඕන. ඒක අපිට එකපාරට කරන්න බැහැනේ. ඇත්තටම අපිට එකපාරට කරන්න බෑ. හැබැයි අපිට ඒක ටික ටික ඩෙවලොප් කරගන්න පුළුවන්. අපිට අනිවාර්යෙන් මුල් දවස් ටික ඇත්තටම අමාරුයි. හැබැයි අපි මේ මුල් දවස් ටික අල්ලගෙන හිටියොත් අපි ඇත්තටම මේ ට්‍රැක් එකට වැටෙනවා. අපේ මොලේට සිග්නල් එක යනවා. ඒතකොට අපි නියම ට්‍රැක් එකට වැටලා අපි අර පාඩම් කරන කියන ෆ්ලෝ එක අපේ ගලාගෙන යනවා. හරි. එතකොට ඔයාලට සමහරට මුලින්ම පාඩම් කරන්න පුළුවන් වෙන්නේ පැය 2ක් 3ක් වෙන්න පුළුවන්. හැබැයි අතාරින්න එපා. හරි. මම අද පැය 3යි නම් පාඩම් කරේ. මම තව හෙට පැයක් වැඩි කරගන්නවා. පැය භාගයක් වැඩි කරගන්නවා. අන්න එහෙම Tamanටම අදිෂ්ඨාන කරගන්න. අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. හරි. එහෙම නැතුව අපිට මේක කරන්නම් වාලේ කරන්න බෑ. හරි. අපිට ටාගට් එකක් තියෙන්න ඕනේ. අපිට හීනයක් තියෙන්න ඕනේ. අපේ ඒ හීනේ නිතරම අපේ ඔළුවේ ප්‍රොසෙස් වෙන්න ඕනේ. එහෙම නැතුව අපිට මේක කරන්න බෑ. ආසාව කියන දේ තියෙන්න ඕන. ආසාව නැත්නම් ඇත්තටම බෑ. හරි. ආසාව තිබ්බොත් තමයි අපිට මහන්සිලා මේ දේ කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අර ඒ කියන දේවල් අපි හදා ගන්න ඕන දේවල්. අපේ හිතෙන්ම හදා ගන්න ඕන දේවල්. නේ? මම හිතනවා මම ඔයාලට කියන එක තේරෙනවා කියලා. මොකද මේ හැම දෙයකටම මුල් වෙන්නේ අපේ හිත. අපේ කන්ට්‍රෝල් එක තියෙන්නේ අපේ අතේ මිසක් අපේ වටපිටාවේ තියෙන දේවල් මත නෙමෙයි. කවදාවත් ඔයාගේ වටපිටාවේ තියෙන දේවල් වලට ඔයාගේ ජීවිතේ කන්ට්‍රෝල් එක ගෙනියන්න කන්ට්‍රෝල් කරන්න තියාගන්න එපා. හරි.
තීරණ ගන්න පුළුවන් ඔයාට. හරි ඔයා යන තැන තීරණය කරන්න පුළුවන් ඔයාට. හරි ඉතින් ඒ හින්දා ඒ හැම දෙයකටම මුල් වෙන්නේ අපේ හිත. අපේ තියෙන පොසිටිව් එනර්ජි එක. හරි අන්න ඒ දේවල් ඔයාගේ හිත කියන එකට හිත කියන එක තුල ඒ කියන දේවල් තියාගන්න. එහෙම නැතුව අපිට මේක කරන්න අමාරුයි. හරි. එතකොට මම දැන් කිව්වේ මුලින්ම අර නෝට් මේ පොඩි ස්ටිකි නෝට් එකක් අරගෙන පරණ කොලයක් හරි අරගෙන ඒ ටික අද මම මෙන්න මේ ටික කරනවා කියන එක ඔයාලා ටු ඩු ලිස්ට් එකට දාගන්න. හරි. ඊට පස්සේ මම නම් ගොඩක් වෙලාවට දවසට සබ්ජෙක්ට් 2යි කරේ. මොකද මම 3ක් කරේ නැහැ. ඒ කියන්නේ මට ඒ කාලේ අමාරුයි කියන සබ්ජෙක්ට් එකට අර සබ්ජෙක්ට් 3 අතරින් අමාරුයි කියන සබ්ජෙක්ට් එකට තිබේ කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් එක. ඉතින් ඒ නිසා මම කෙමිස්ට්‍රි බයෝ එක දවසක් කරනවා. අනිත් දවසේ කෙමිස්ට්‍රි ඇග්‍රි. අනිත් දවසේ ආපහු කෙමිස්ට්‍රි බයෝ. ඔන්න ඔය විදිහට තමයි මම කරේ. හරි. එතකොට මම තව යූස් කරපු ටිප් එකක් තමයි මමත් ගොඩක් වෙලාවට දැන් මුලින්ම පාඩම් කරනකොට මටත් පැය 5යි 6යි තමයි මම දවසටම කරලා තියෙන්නේ. හැබැයි මම ඒක මට හිතුණා නේ මම මෙච්චර පාඩම් කරලා තියෙන තාම මම පාඩම් කරන්න ඕනේ කියලා මට එනවනේ. අර ඒක එන්න මම මොකද කරේ? මම හදාගත්තා මේ නිකන් අර ග්‍රාෆ් එකක්. ඒ කියන්නේ අර එහෙම පැති දෙකට බෙදලා يعني මෙහෙම අපි ප්‍රස්තාරයක් අඳින්නේ ඊට පස්සේ අපි උඩ අතට දානවා ටයිම් එක මේ අතට දානවා ඩේට් ටික මම මාසෙම එකක් හදාගත්තා. එතකොට ඒකේ මම මෙහෙම ඉරි ටික ගහලා මම දානවා උදේ 6 7 8 9 10 11 12 ඔහොම දානවා. හරිද? දාලා හිතන්න මම උදේ 6ට මම වැඩේ පටන් ගත්තා කියලා. ඔන්න මම 6 ඉඳන් 7 වෙනකම් මම වැඩ කරා. ඊට පස්සේ මම මොකද කරන්නේ? අර එක කොටුවක් පාට කරනවා. ඒ කියන්නේ මෙහෙටයි ඉරි ගහනවා. හරිද? ඉරි ගහලා අර මම 6 ඉඳන් 7 වෙනකම් ඔන්න පැය හරි ඔන්න මම දැන් පැයක් කව මම මොන කොටුවක් පාට කරනවා. ඒ විදිහට මම පැය වැඩ කරාට පස්සේ අර කොටු පාට කරගෙන ගියා. එතන මට දවසේ අවසානයේ මට බලා ගන්න පුළුවන් මම කොච්චරක් අද පාඩම් කරලා තියෙනවද කියලා. හරිද? ඒ වගේම තමයි ඔයාලේ පැයක් නම් වැඩ කරන්නේ. ඒ පැයේ ඇත්තටම ඩිස්ට්‍රැක්ට් වෙන දේවල් කරන්න එපා. නැගිට යන්න එපා. අර එතකොට ඔයාගේ පැය හරියට ඉෆෙක්ටිව්ලි වැඩක් කරන්න බැහැනේ. ඒ වගේම තමයි ඔයාලා එක දිගට වැඩ කරන්න යන්න එපා. අර හොඳම දේ නම් විනාඩි 25ක් 20ක් විතර වැඩ කරනවා. විනාඩි 5ක චූටි බ්‍රේක් එකක් ගන්නවා. හරිද? අර පැය ඇතුළේ වුණත් ඒ චූටි විනාඩි 5 බ්‍රේක් එක ගත්තා කමක් නැහැ. හැබැයි එහෙමයි කියලා ෆෝන් එක ඔබන්න එහෙම යන්න එපා. චුට්ටක් එළිය බලන්න, චුට්ටක් ගහක් දිහා බලන්න, හරි වතුර ටිකක් බොන්න. ඔන්න ඔය වගේ දේවල් කරන්න. ඒ කියන කාලය තුල. හරිද? එතකොට ඒ දේවල් ඇත්තටම මං කියන්නේ අපි පාඩම් කරනවා කියලා අපි අර පොතේ තියෙන එක කියවන එකවත් පාස් පේපර්ස් ටික ෂෝට් නෝට් හැබැයි ඒ ටික කරන්න ඕනේ. හැබැයි ඒ වගේම තමයි අපේ ඔළුව කියන එක හරි රිලැක්ස්ව තියාගන්න ඕනේ. හරි සැහැල්ලුවෙන් තියාගන්න ඕනේ. අන්න එහෙම වුණොත් තමයි අපි මේ පාඩම් කරන දේවල් අපේ ඔළුවට යන්නේ. අපි කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ. අපේ ඔළුවේ මහා ලොකු ගල් ගෙඩියක් වගේ ලොකු බරක් තියාගෙන. හරි. අපිට ප්‍රශ්න තියෙනවා ඒව ඇත්ත. එහෙමයි කියලා අපිට ප්‍රශ්න වලට අපේ ජීවිතේ කන්ට්‍රෝල් කරන්න දෙන්න බැහැනේ. එහෙම වුණොත් අපිට ගමනක් නැහැ. අපි එකම තැනමනේ. ඉතින් ඒ නිසා පාඩම් කරන වෙලාවට ප්‍රශ්න කියන දේවල් පැත්තකින් තියන්න. හරි. පැත්තකින් තියලා මම මේ වැඩේ කරනවා කියලා හිතට දාගෙන මම මේ හරියට වැඩේ කරනවා කියලා හිතලා දාගෙන වැඩේ කරන්න. එහෙම වුණොත් අපිට අනිවාර්යෙන් මේක කරන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න දැන් ඔයාලා ටු ඩු ලිස්ට් එකත් හදාගත්තා. ඔන්න මම ඊට පස්සේ ඊළඟට දැන් පාඩම් කරන්න පටන් ගන්නවා. පාඩම් ගන්නකොට මුලින්ම ඔයාලා පාඩම නිකන් නෝමල් කියවගෙන යන්න. කියවගෙන අවබෝධයෙන් කියන්නේ කියවගෙන යන්න. කියවගෙන යද්දි ඔයාලට තේරෙනවනේ ඉම්පෝර්ටන්ස් පොයින්ට්ස් මොනවාද කියලා. ඒව ඔයාලා හයිලයිට් කරගන්න. හයිලයිට් කරගෙන ඉවර වෙලා ඊට පස්සේ ඔයාලගේ දැන් පාඩම් කරන විදිහ තියෙනුනේ. දැන් මම නම් ගොඩක් වෙලාට පාඩම් කරේ හයියෙන් කිය. මට හිතෙන් පාඩම් කරන්න බෑ. මොකද මම හිතෙන් පාඩම් කරද්දි මට ඇත්තටම මතක හිටින්නේ නැහැ. ඒ නිසා මම හයියෙන් තමයි පාඩම් කරේ. හරි. එතකොට ඒ වගේම තමයි මම තව කෙනෙක්ට උගන්වන විදිහට පාඩම් කරා. අනිත් එක තමයි මම වයිට් බෝඩ් එකක් අරගෙන තියෙනවා නම් ඔයාලත් එක යූස් කරන්න. නැත්නම් ඒ ප්‍රශ්නයක් නැහැ. වයිට් බෝඩ් එකක් අරගෙන කාට හරි උගන්වන විදිහට එහෙමත් මම ඉගෙනුවා. හරි. උගන්වන්න මම පාඩම් කරා. අර එකම රාමුවකට මම කොටු උනේ නැහැ. මොකද මම කියන්නේ එහෙම කොටු වෙන්න එපා. ඒ කියන්නේ උපරිම ස්ටඩි ටිප්ස් දෙක තුනක්වත් ඔයාලා යූස් කරන්න. මොකද දැන් අපේ මොලේ උනත් ඔයා හිතන්න මේක මොලේ කියන්නේ නිකන් මිනිස්සෙක් වගේ කෙනෙක් නේ. දැන් අපි උනත් කැමති නෑනේ හැමදාම ඒකාකාරී වෙනවටනේ. ඒතර අපිටත් නිකන් මහා බෝර් ඉන්නේ. ඒතර ඔයා හිතන්න ඔයා එකම විදිහට තමයි හැමදේම පාඩම් කරන දේ ඔළුවට දාගෙන යන්නේ. එහෙම වුණොත් මොකද වෙන්නේ? අර මොලේටත් ඒක හරියම නිකන් ඒක යාටත් නිකන් හරි කරදරයක්. යාට ඒක ස්ටෝක් කරලා තියාගන්න අපහසුයි. ඒ කියන්නේ මම දන්න විදිහට හොඳේ මම මේක හරිද වැරදි කියන්නේ දන්නේ නැහැ. අපේ මොලේ තියෙන නියුරෝන්ස් බෙදිලා තියෙන අර ගහක අත්තක් බෙදිලා තියෙන විදිහටනේ. එතකොට ඒ වගේම තමයි අපේ මොලේ පැති දෙකක් තියෙනවා. වම සහ දකුණ. මම දන්නේ නැහැ කිව්ව හරියද කියලා. මට චුට්ටක් වම දකුණ පැත්තල යන සීන් එකක් තියෙනවා. හරි. එතකොට ඒකේ අපේ එක පැත්තක් කැමති ගොඩක් කලර්ෆුල් දේවල් වලට. අපි තව පැත්තක් තියෙනවා එහෙම කලර්ෆුල් එහෙම දේවල් වලට කැමති නැහැ. හරි. එතකොට ඔයාලට පාඩම් කරද්දී යූස් කරන්න පුළුවන් දෙයක් තමයි ඔයාලා ෂෝට් නෝට්ස් හදනවනේ. ෂෝට් නෝට්ස් හදනකොට ඔයාලා
පැටිග්ලම්, පාට පැන්සල්, පාට පෑන් මේ කියන දේවල් යූස් කරන්න. රූප සටහන්, ඊළඟට chart, ඊළඟට bra graph මේ කියන දේවල් වල යූස් කරන්න. එතකොට ඇත්තටම ඒ දේවල් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. දැන් මම ඔයාලට කිව්වේ අර විදිහට highlight කරගෙන යන්න. ඊට පස්සේ ඔයාලා පාඩම් කරන විදිහට පාඩම් කරන්න. හරි. හයිකෝ හයියෙන් කියවලා එහෙම නැත්නම් හිතෙන් කියවලා එහෙම නැත්නම් ලියලිය. දැන් හිතන්න අපි හයියෙන් කියවනකොට අපේ කටත් වැඩ කරනවා. අපේ විශේෂයෙන්ම අපේ කන ඇහ මේ කියන මේ ඉන්ද්‍රියන් දෙකම වැඩ කරනෝනේ. ඇත්තට මේක ගොඩාක් ඉෆෙක්ටිව්. ඒ වගේම තමයි ලියලිය පාඩම් කරනවා. ඔයාලට අමාරුයි කියන හිතන දේවල්, ඔළුවට යන්නේ නැහැ කියලා හිතන දේවල් කියන ගමන් ලියන්න. කියන ගමන් ලියලිය පාඩම් කරන්න. ඒ දේවලුත් මම ඒකත් කරපු දෙයක්. ඇත්තට මේක ගොඩාක් හොඳයි. හරි. ඊට පස්සේ ඔයාලා බලන්න මේ කියන කොටසෙන් අහලා තියෙන පාස් පේපර්ස් ප්‍රශ්න මොනවද කියලා. අපේ දැන් මේ ක්ලාසස් වල පේපර්ස් කරනෝනේ ඒව බලන්න. හරි. ඊට පස්සේ බලලා ඔයාලා ඒවට ඒ වෙලාවෙම උත්තරේ ලියන්න. හරි. ඒ වගේම තමයි බයෝ කරන කෙනෙක් අනිවාර්යයෙන්ම දවසට එසේ දෙකක් තුනක්වත් අනිවාර්යයෙන්ම ලියන්න. එතකොට ඔයාලා දැන් අද කොටසක් පාඩම් කරනවා නම් ඒ කොටස පාඩම් කරලා ඉවර වෙලා මේ කොටසෙන් මේ වගේ එසේ එකක් අහන්න පුළුවන්. සමහර එසේ අහන්න පුළුවන් කොටස් වලට තේරෙනවනේ. ඒ කොටස ඔයාලා පොත වහලා ලියන්න. ඔයාලට ඇත්තටම හැම පොයින්ට් එකක්ම ලියන්න බැරි වෙන්න පුළුවන්. ඒ ඔයාලා ඒක කරෙක්ට් කරගන්න මම මේ පොයින්ට් එක ලියලා. හැබැයි මගේ මේ පොයින්ට් එක මිස් වෙලා තියෙන. ඒ ටික වල රතු පෑනෙන් අර ලියපු තැන් වල ලියා ගන්න. ඊට පස්සේ තව දවසකින් හෝ දෙකකින් එහෙම නැත්නම් එදා දවසේම රැය නිදා ගන්න කලින් ආපහු පාරක් ඒසිය ලියන්න. ඔයාලා ප්‍රැක්ටිස් වුණාම ඇත්තටම ලොකු වෙලාවක් යන්නේ නැහැ ওই දේවල් කරන්න. මුල් කාලේ ඇත්තටම කාලේ යනවා. මොකද අපි අර පුරුද්ද ප්‍රැක්ටිස් එක නැති නිසා. හැබැයි කාලෙත් එක්ක ඒක හැදෙනවා අපේ. හරි. එතකොට ඔන්න ඔය විදිහට දේවල් කරන්න. අනිවාර්යයෙන්ම ප්‍රශ්න කරන්න. පාස් පේපර්ස් කරන්න. අන්තිම කාලේ වෙනකොට අනිවාර්යයෙන්ම ටයිම් තියලා ෆුල් පේපර්ස් ලියන්න. අපි අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් අවම වශයෙන් 4-5 වතාවක්වත් කරලා තියෙන්නම ඕන. මොකද මට ෆස්ට් අය එක වැරදුනේම ඒ නිසා මම බොරු කියන්න ඕනේ නැහැ. මම පාස් පේපර්ස් කරේ නැහැ ඇත්තටම ෆස්ට් අය එකේ. හරි. අර නිකන් ක්ලාස් එකේ දෙන ප්‍රශ්න ක්ලාස් එකේ අර මෙන්න මේ පාඩමෙන් මේ වගේ පාස් පේපර්ස් ප්‍රශ්නයක් අහලා තියෙනවා කියලා ටියුට්ස් වලට අපි ඇඩ් කරලා තියෙන්නේ. අන්න ඒ ටික කරා ඇරෙන්න අර ෆුල් පේපර්ස් ටයිම් තියලා එහෙම කරේ නැහැ. ඒක තමයි මට ඇත්තටම මගේ තිබ්බ ලොකුම දුර්වලතාවය වෙන්නේ. හරිද? ඉතින් ඒ නිසා මම කියන්නේ ඒ වැරද්ද ඔයාලා කරන්න එපා. හරිද? ටයිම් තියලා පේපර්ස් කරන්න. ඒ වගේම ඔයාලා පාඩම් කරලා ඉවර වෙනකම් මම පේපර්ස් කරන්න එහෙම ඉන්න එපා. මමත් අන්න එහෙම හිටපු කෙනෙක්. මම තව පාඩම් කරලා ඉවර නැහැ. මම පාඩම් කරලා ඉවරලාම පේපර්ස් කරනවා. නෑ, එහෙම ඉන්න එපා. එහෙම හිටියොත් ඇත්තටම අපිට පේපර්ස් කරන්න වෙන්නේ නැහැ. අපිට පාඩම් කරලා අන්තිම වෙනකම් අපිට පාඩම් කරලා ඉවර වෙන්න බැරි වෙන්න පුළුවන් නේ. අපි හිතන තරම් දේ අපි හිතන විදිහම හැමදේම වෙන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා පාඩම් කරන ගමන් පාස් පේපර්ස් ටික කරන්න. මේ පාඩමේ මොනවද අහලා තියෙන ප්‍රශ්න කියලා බලලා කරන්න. හරි? ඊට පස්සේ තවත් වැදගත් දෙයක් තමයි ෂෝට් නෝට්ස්. ෂෝට් නෝට්ස් කියන දේවල් හදන්න අර මං කිව්වා වගේ පාට පෑන් දේවල් යූස් කරන්න. හැම සබ්ජෙක්ට් එකකටම පුළුවන්. දැන් හැම සබ්ජෙක්ට් එකකම තියෙනවා. මොනවාද ප්‍රොසෙසර්ස් තියෙනවා, මේ කියන ක්‍රියාවලීන් තියෙනවා. ඊට පස්සේ මොන හරි කොටස් නම් කරපු උපකරණ වේවා. දැන් අපේ බයෝ වල නම් තියෙනවා. අපේ මොලේ කොටස් නම් කරලා තියෙනවා, කනේ කොටස් නම් කරලා තියෙනවා. ඔන්න වගේ දේවල් තියෙනවනේ. එතකොට මම මොකක්ද කරේ? මම ලොකු සාමාන්‍ය කොලයක් අරගෙන A3 කොලයක් වගේ අරගෙන කැලෙන්ඩර් කොලයක් උනත් පුළුවන් මම ඒවත් යූස් කරා. කැලෙන්ඩර් එකේ අනිත් පැත්තේ ඒ දේවල් මම අඳිනවා. මම ඇඳලා කොටස් නම් කරනවා. හොඳට ඉඩ තියලා කොටස් නම් කරනවා. කොටස් නම් කරලා මම ඒකේ යටතේම එයාට අදාළ පොයින්ට්ස් ඒ කියන්නේ මෙයාගේ ෆන්ක්ෂන් එක මොකද්ද මෙයාගේ කාර්යය. ඊට පස්සේ දැන් මොන හරි හෝමෝන් එකක් මෙයා ප්‍රොඩියුස් කරනවා නම් මොකද්ද හෝමෝන් එක. හරි අන්න ඒ කියන දේවල් මම ලිව්වා. හරිද? එතකොට අර එක තැනක එක කොලයක ඒ දේවල් තියෙනවා. එතකොට ඇත්තටම අපි දැන් එක්සෑම් එකට යනකොට අපි අනිවාර්යයෙන්ම රිවයිස් කරනවා කියන එක කරන්න එපා. අපි කොච්චර පාඩම් කරලා තිබ්බත් අපි එක්සෑම් එකට කලින් දවසේ ඇත්තට අපි මොන හරි පෙරලලා බලන්න ඕනේ. හැබැයි අපිට ක්ලාස් වල නෝට් එකක්වත් සම්පත්පොතවත් මේ කියන දේවල් පෙරලන්න වෙලාවක් නැහැ. ඔන්න ඔය වෙලාවට ෂෝට් නෝට්ස් කියන දේවල් ගොඩාක් අපිට හෙල්ප්ෆුල් වෙනවා. මටත් ඒක ඒ විදිහට මුණ නිසායි මම මේ කියන්නේ. ඒකට අපිට ඉක්මනට ෂෝට් නෝට්ස් ටික පෙරලගෙන යන්න පුළුවන්. හරිද? එතකොට අපිට ඒකෙන් අපේ කාලය ඉතුරු කරගන්නත් පුළුවන්. අපිට ක්වික් රිවයිස් එකක් කරගන්නත් පුළුවන්. එතන මම දැන් හිතන්න අපිට බයෝ වල තිබ්බ හෝමෝන ගැන. හෝමෝන ගත්තොත් මම ඒ හෝමෝන අර එක තැනකට ගත්තා. එක කොලයකට ගත්තා. ඊට පස්සේ හෝමෝනේ මොකද්ද කරන කාර්යය කියලා ඒතරම ලිව්වා. ඒතර මම බලපු ගමන් හෝමෝන ටික ඔක්කොම එක කොලයක තියෙනවා. ඒතර අපිට ඒක බලා ගන්න ලේසියි. පිටු පෙරලන්න ඕනේ නැහැ. අන්න ඒ විදිහට තමයි ඇග්‍රි වලටත් මම ඒ ටිකම තමා කරේ. බයෝ වලටත් මම අන්න ඒ ටිකම තමා කරේ. කෙමිස්ට්‍රි ගැන කතා කරොත් එහෙම මම කෙමිස්ට්‍රි රිවිෂන් ගියේ අමිල දසනායක සර්ගේ. එතකොට සර් අපිට ඇත්තටම ෂෝට් නෝට්ස් එහෙමත් එව්වා. ඒ වගේම තමයි සර් අපිට පාඩම් කරන්න ඕනේ කොහොමද කියන එක
අපිට ඇත්තටම නිරන්තරයෙන්ම කිව්වා. එතකොට මම සර් කියපු විදිහට තමයි ඒ වැඩ ටික කරේ. ඇත්තටම සර් කියනවා අද මෙහෙම කරන්න කියලා. දැන් සර්ගේ වීඩියෝස් තියෙනවා YouTube එකේ. කොහොමද සර්ගේ වැඩ පිළිවෙල ගැන එහෙම. එතකොට ඔයාලට ඇත්තටම වීඩියෝ එකක් බලලා අයිඩියා එක ගන්න පුළුවන්. කෙමිස්ට්‍රි නම් මම ඇත්තටම සර් කියපු විදිහට තමයි වැඩ ටික කරේ. ඒකෙත් මම සර් කියපු විදිහට ප්‍රශ්න ඊට පස්සේ සර්ගේ පේපර්ස් ලිව්වා. සර්ගේ පේපර් ඩිස්කෂන් වලට ගියා. ඒ වගේම තමයි බයෝ නම් මම පේපර් ක්ලාස් විතරයි මම ගියේ කිව්වේ. එතකොට මම පේපර්ස් ලියලා අනිවාර්යෙන් පේපර් ඩිස්කෂන් එකට යනවා. ඩිස්කෂන් එකට ගිහලා මම හරි වැරදි දාගන්නවා. ඇග්‍රි ගත්තොත් එහෙම ඇග්‍රි ගැන කතා කරොත් මට කියන්න තියෙන්නේ මෙහෙමයි. මම ඒ කාලේ ටෙලිග්‍රෑම් channel එකක් කරා. සමහරට මේ වීඩියෝ එක ටෙලිග්‍රෑම් channel එක කරපු කට්ටියත් බලනවා ඇති. මෙහෙමයි. මම ඒ කාලේ ටෙලිග්‍රෑම් channel එකක් පටන් ගත්තා. පටන් අරගෙන ඉවර වෙලා මම ඒකේ Zoom ක්ලාස් කියන්නේ මෙහෙමයි. මම ගෲප් එකට මැසේජ් එකක් දානවා. ඒකේ මෙම්බර්ස්ලාත් හිටියේ 800 ගාණක් ඔන්න ඔය වගේ මෙම්බර්ස්ලා ගාණක් තාම මට මතක විදිහට හිටියේ. එතකොට මම දානවා මම අද ශාක පෝෂණය කියන කොටස සාකච්ඡා කරනවා. මෙන්න මේ වෙලාවට කියලා Zoom link එකක් දානවා. එතකොට සාමාන්‍යයෙන් කට්ටිය ඕන join වෙනවා. එම සමන උපරිම නම් join වෙලා තියෙන්නේ 40 ගාණක් 30 ගාණක් ඔය වගේ ඊට වඩා නම් නැහැ. හැබැයි ගොඩක් වෙලාවට හැම Zoom session එකකටම වගේ 15ක් 20ක් නම් ගොඩක් වෙලාවට join වුණා. හරිද? එතකොට මම මොකද කරන්නේ? මම එයාලට උගන්වනවා. ඒ කියන්නේ මම එයාලට කියලා දෙනවා. මේ පාඩේ මෙන්න මේ ටික තමයි තියෙන්නේ. එතකොට මොකද කරන්නේ? මටත් පාඩම් වෙනවා. මම තව කෙනෙක්ටත් මොකද කරන්නේ? මම තව කෙනෙක්ටත් මේ ඒ උදව්ව කරනවා. ඒ කියන්නේ තව කෙනෙක්ටත් මම කියලා දෙනවා. හරිද? එතකොට අන්න ඒ විදිහට එකතු වෙලා මම පාඩම් කරා. හරිද? එතන මම කියලා දෙනවා. යාලා අහන් ඉන්නවා. යාලා මොහරි ප්‍රශ්න අහනවා. එතන මමත් ඒවට උත්තර දෙනවා. අන්න ඒ විදිහට මම කරගෙන ගියා. හරිද? ඒ වගේම තමයි මම තව මොකක්ද දන්නවද කරේ? මම ප්‍රශ්න හැදුවා. ඒ කියන්නේ මම ඒ පාඩම කියවලා මම ප්‍රශ්න හැදුවා. මම කියන්නේ ඇග්‍රි වල. හරිද? ඇග්‍රි වල මම කෙටි ප්‍රශ්න ස්ට්‍රක්චර්ඩ් එකේ අහන්න පුළුවන් ප්‍රශ්න වගේ හැදුවා. හදලා මම ෆොටෝස් දාලා PDF එකේ ගෲප් එකට දැම්මා. මෙන්න මේ පාඩම මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න කියලා. අන්න ඒ වැඩෙත් මම කරා. අනිත් එක තමයි මම පෝල් හදන්න පුළුවන් MCQ මාක් කරන අන්න ඒ වගේ පෝල්ස් හදලා මම දැම්ම ගෲප් එකට. ඔන්න ඔය විදිහට තමයි ඇග්‍රි කරේ. ඒ වගේම තමයි මම ඇග්‍රි ෂෝට් නෝට්ස් හැදුවා. අර විදිහට පාට දාලා පාට කරලා ඉතින් මුල් කාලේ පොඩ්ඩක් වෙලා යනවා. හැබැයි 4-5ක් හදාගෙන යද්දි ඇත්තටම වෙලාව යන්නේ නැහැ. දැන් මේක මුලින් ඉඳන් ඒ ලෙවල් කරන්න පටන් ගන්න කෙනෙක් නම් ගොඩක් එයාලට හොඳට නිදහසේ කාලය අරගෙන ඒක කරන්න තියෙනවා. හැබැයි එහෙම කරද්දි ඔයාලා ඒක අවබෝධයෙන් කරන්න. මම මේ අඳින්නේ කනේ මෙන්න මේ කොටස මම මේ එහෙම නිකන් අර රූප දිහා බලාගෙන සින්දුවක් ප්ලේ කර වෙන මනෝපාරක් ගහගෙන එහෙම අඳින්න එපා. මම ඒක අවබෝධයෙන් අඳින එකුණත් අවබෝධයෙන් අඳින්න. එතකොට තමයි අපිට මේ දේවල් ඔළුවට යන්නේ. හරිද? ඒ වගේම තමයි හැම වෙලාවෙම පාඩම් කරනකොට දෙයක් ආසාවෙන් කරන. ආසාව කියන එක තමයි අංක 1. ආසාව තිබ්බේ නැත්නම් අපිට කිසි දෙයක් කරන්න බෑ. මම කියන්නේ ජීවිතේ ඕනම දෙයක් ආසාවෙන් කරොත් තමයි අපිට මේ දේවල් හරියන්නේ. කියන්නේ අපිට මේ දේවල් පිහිටන්නේ. හරි? ඒ වගේම තමයි ඔයාලා හැම වෙලාවෙම හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. මං කියන්නේ. ඔයාලට ලැබිලා තියෙන දේවල් වලට. හරි? ඔයාලගේ තියෙන උපරිම සම්පත් වලින් ප්‍රයෝජනෙ ගන්න. ඒ කියන්නේ මං කියන්න ඕනම දෙයක් තමයි මං කියන්න ඕන කියලා හිතපු දෙයක් තමයි කවදාවත් කම්පැරිසන් කියන එක කරන්න එපා. ඔයාව තව කෙනෙක් එක්ක කම්පෙයාර් කරන්න එපා. ඒක තමයි ඔයාගේ ජීවිතේ ඔයාට කරගන්න ලොකුම ඩැමේජ් එක. ඒ හින්දා ඒක කවදාවත් කරන්න එපා. මෙයාට මේ දේවල් තියෙනවා මට මේ දේවල් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාලට දැන් තියෙන දෙයක් තියෙනවනේ. ඔයායේ දැන් තියෙන දේෙන් උපරිම ප්‍රයෝජනයක් ගත්තොත් තමයි ඔයාලට ඉස්සරහට මොකද වෙන්නේ? ඊට වඩා අද තියෙනවට වඩා දේවල් ලබා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඔයා අද මේ තියෙන දේත් ප්‍රයෝජනයක් ගත්තේ නැත්නම් ඔයාට ඉස්සරහදී වෙන්නේ මොකක්ද? ඔයාට මේ තියෙන දේත් නැති වෙනවා. ඒ නිසා එහෙම කරන්න එපා. අර කිව්ව විදිහට මම යූස් කරපු ඔය ස්ටඩි ටිප්ස් සහ මගේ එක්ස්පීරියන්ස් තමයි මම ඔයාලත් එක්ක මේ විදිහට බෙදාගත්තේ. මම හිතනවා ඔයාලට මේකේ මොන හරි ගන්න දෙයක් තියෙනවා කියලා. එහෙම දෙයක් තියෙනවා නම් ඔයාලා මේකෙන් ඒ දේ ගන්න. මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒවත් කියන්න. ඔයාලා ඉස්සරහින් තාම මොන හරි දේවල් බලාපොරොත්තු වෙනවා නම් මොන හරි දැනගන්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාලා කියන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් මාත් එක්ක එකතු වුණාට ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් අපි තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මොන හරි අඩුපාඩු තිබ්බනම් ඇත්තටම සමා වෙන්න. මොකද මේ මගේ පළවෙනි වීඩියෝ එක. හරි. එහෙනම් bye.